ඌව පරණගම මස්පන්න නගරයේ සිදු වූ නායාම හේතුවෙන් පස්කන්දට යටව තිබූ බස් රථ දෙක ඊයේ ගොඩට ගැනීම සිදු වුණා. LOLC රන්සබි ක්වික් ස්ටොප් අප් රන්නය ඩිජිටල් කරණය. මෙම නායාම හේතුවෙන් මස්පන්න කුඩා නගරයේ නවතා තිබූ බස් රථ තුනක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි තුනක් හා වෙළඳ සැල් කිහිපයක්ද පස්වලට යට වුණා. එයින් ළංගම බස් රථය පසුගියදා ගොඩගත් අතර පැවති වර්ෂාව හා නායාම සක්‍රිය වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ දෙක ගොඩ ගැනීම ප්‍රමාද වුණා. ඊයේ දින මෙලෙස මහත් පරිශ්‍රමයක් දරා බස් රථ දෙකෙහි පස් ඉවත් කළ අතර තම ගම්මානවලට ගමන් සේවා සැපයූ මෙම බස් රථ එම ස්ථානවලින් ඉවත් කරන විට ජනතාව ප්‍රීතිഘോഷා නගන ආකාරයක් දැකගත හැකි වුණා. නායාම හේතුවෙන් බස් රථවලට හානි සිදුව තිබූ අතර ජනතාව කියා සිටියේ ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි තුනක් තවමත් පස් යට සැකව ඇති බවයි.